හෙලෝ ට්‍රේඩර්ස්. එතකොට ට්‍රේඩර් කෙනෙක් විදිහට ක්‍රිප්ටෝ මාකට් එකට මේ අලුතෙන්ම ඉන්න ඔයාලට වැදගත්ම දෙයක් තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා හරියටම අඳුරගන්න බැරි එක. එතකොට මෙන්න මේ ක්‍රිප්ටෝ මාකට් එකේ පවතින ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා එහෙම නැත්නම් මාකට් එකේ ස්ට්‍රක්චර් එක මොකක්ද කියලා අඳුරගන්නේ ගොඩක් වැදගත් දෙයක්. ඔව් ඇත්තටම මේක ගොඩක් වැදගත් දෙයක්. මොකද ක්‍රිප්ටෝ මාකට් එකක ගමන් කරන දිශාව හරියටම තීරණය කරගන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම ට්‍රෙන්ඩ් එක ගැන හොඳ අවබෝධයකින් ඉන්න ඕනේ. එහෙම නැතුනොත් ඔයාලට මේ ක්‍රිප්ටෝ මාකට් එකේ නිවැරදි දිශාව අඳුර ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හරියටම මාකට් එක අප් වෙනවද නැත්නම් මාකට් එක ඩවුන් වෙනවද කියලා හරියට අඳුර ගන්න බැරි වෙනවා. හරිද? ඒතකොට මම ඔයාලත් එක්ක කතා කරන්නම් එනම් අද දවසේදී මෙන්න මාකට් එකේ පවතින ට්‍රෙන්ඩ් ඒවා මොනවද? ඒ ට්‍රෙන්ඩ් එකක් හරියටම අයිඩෙන්ටිෆයි කරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයි. රයිට්? එතකොට ක්‍රිප්ටෝ මාකට් එකේ ට්‍රෙන්ඩ් වර්ග තුනක් තියෙනවා ළමයි. පළවෙනිම ට්‍රෙන්ඩ් එක තමයි අප් ට්‍රෙන්ඩ් එක. ඒ වගේම දෙවෙනි එක ඩවුන් ට්‍රෙන්ඩ් එක. අප් ට්‍රෙන්ඩ්, ඩවුන් ට්‍රෙන්ඩ් සහ සයිඩ් වේ කියන ට්‍රෙන්ඩ්. රයිට්. එතකොට මෙන්න මේ ට්‍රෙන්ඩ් ඒව තුන ඇතුලේ තමයි ළමයි මාකට් එක ට්‍රේඩ් වෙන්නේ. හරිද? එතකොට ක්‍රිප්ටෝ මාකට් එකේ පවතින ට්‍රෙන්ඩ් ඒව තුනයි. මෙන්න මේ ට්‍රෙන්ඩ් තුනත් එක්ක තමයි මාකට් එක ට්‍රේඩ් වෙන්නේ. හරිද? එතකොට ඔයාලා දැකලා ඇති ක්‍රිප්ටෝ මාකට් එක ඇතුලේ මිල ඉහළට, පහළට, ඉහළට, පහළට, ඉහළට, පහළට කියන සිදුවීම් ටික සිද්ධ වෙනවා. රයිට්. එතකොට මෙන්න මේ විදිහට මාකට් ප්‍රයිස් එක ඉහළ පහළ යන අවස්ථාවට අපි කියනවා මාකට් එක ට්‍රේඩ් වෙනවා කියලා. රයිට්. එතකොට මෙන්න මේ ඉහළ පහළ යෑම ඇතුලේ අපි අඳුන ගන්න ඕන මේ මාකට් එකේ පවතින ට්‍රෙන්ඩ් එක මොකක්ද කියලා. අන්න එහෙම වුණොත් තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ මාකට් එකේ ඊළඟට අනාගතයේදී මොන දිශාවට මාකට් ප්‍රයිස් එක ගමන් කරන්න පුළුවන්ද කියන එක සම්බන්ධව. රයිට්. හරි. එතකොට ඔයාලට පේනවා ඇති මාකට් එක ගමන් කරලා තියෙන්නේ කොටසක් ඉහළට ගිහිල්ලා තියෙනවා තවත් කොටසක් මිල පහළට ඇවිල්ලා තියෙනවා. රයිට්. එතකොට මෙන්න මේ විදිහට ඉහළ පහළ සහ ඉහළ පහළ කියන සිදුවීම් ටිකට අපි කියනවා ට්‍රේඩ් වෙනවා කියලා. එතකොට මෙන්න මේ සිදුවීමක් සිද්ධ වෙන්නේ මාකට් ප්‍රයිස් එක ඉහළට සහ මාකට් ප්‍රයිස් එක පහළට එන්නේ බයර්ස්ලා සහ සෙලර්ස්ලා මිලදී ගැනීම සහ විකිණීම කරනකොට රයිට්. එතකොට මාකට් එක ඇතුළේ ඉන්න බයර්ස්ලා විසින් මිලදී ගන්නේ සාමාන්‍යයෙන් ඕනම දෙයක් මිලදී ගන්න මිල අඩු අවස්ථාවකදී. අපි එතකොට මෙන්න මේ පහළ තියෙන ප්‍රයිස් එකට ලෝ ප්‍රයිස් එකක් කියලා කියනවා. ඒ වගේම තමයි මාකට් එකේ මෙන්න මේ ඉහළට ආපු ප්‍රයිස් එකට අපි හයි ප්‍රයිස් එකක් කියලා කියනවා. රයිට්. එතකොට මෙන්න මේ හයි ප්‍රයිස් එකකට මාකට් එක ආවට පස්සේදී කරන දේ තමයි මිල අඩු තැන්වලදී මිලදී ගතපු අය මිල ඉහළ මිලකට ආවට පස්සේ නැවත වතාවක් සෙල් කරලා දාන එක. රයිට්. එතකොට සෙල් කිරීම තුලින් වෙළඳපොළ මිල අඩු වෙන්න තමයි වෙන්නේ. හරිද? මිල ඉහළට ගිහිපු අවස්ථාවකදී නම් සෙල් කරනවා. සෙල් කරනකොට මිල පහළට යනවා. රයිට්. එතකොට මිල පහළට ආවට පස්සේදී නැවත වතාවක් බයර්ස්ලා විසින් කරන දේ තමයි ළමයි මාකට් එකේ අඩු මිලකදී බයි කරන එක. රයිට්. එතකොට මෙන්න මේ අඩු මිලක් එනම් මේ අවස්ථාවවලදී වෙළඳපොළෙන් බයි කරන එක තමයි සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ගනුදෙනුකරුවන් විසින් මිලදී ගැනීම සහ විකිණීම නිසා මෙන්න මේ විදිහට වෙළඳපොළ මිල ඉහළට පහළට කියන ආකාරයට ට්‍රෙන්ඩ් වෙන ගමන් ට්‍රේඩ් වෙන ගමන් තමයි මාකට් එක යන්නේ. එතකොට මෙන්න මේ විදිහට ඉහළ පහළ ගමන් කරන වෙළඳපොළේ අපි කතා කරනවා මාකට් එකේ පවතින නිවැරදි දිශාවක් තියෙන. ඒ කියන්නේ වෙළඳපොළ මිල ඉහළට යනවද දිගින් දිගටම? එහෙම නැත්නම් වෙළඳපොළ මිල දිගින් දිගටම පහළට යනවද? එහෙම නැත්නම් මාකට් එකේ එක්තරා රේන්ජ් එකක පවතිනවද කියන එක කතා කරන්නේ මෙන්න මේ ගමන් කරන විදිහත් එක්ක. එතකොට මෙන්න මේ ගමන් කරන විදිහත් එක්ක මාකට් එක පවතින ට්‍රෙන්ඩ් එක. මේ ට්‍රෙන්ඩ් එක කියන වචනේ තේරුම තමයි එක වගේ දේවල් ටික දිගින් දිගටම සිද්ධ වෙනවා නම් අපි එහෙම දෙයකට කියනවා ට්‍රෙන්ඩ් එකක් කියලා. රයිට්. එතකොට ඔන්න ඒ විදිහේ ට්‍රෙන්ඩ් එකක් පවතිනකොට මාකට් එකේ දිගින් දිගටම මිල ඉහළ යෑමක් සිද්ධ වෙනවා නම් අපි කියන මේකට අප් ට්‍රෙන්ඩ් එකක් කියලා. දිගින් දිගටම මාකට් ප්‍රයිස් එක පහළට යනවා නම් අපි කියනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. ඒ වගේම දිගින් දිගටම මාකට් එක ට්‍රෙන්ඩ් එක එකම අවස්ථාවක් ඇතුළත ඉහළට පහළට යමින් පවතිනවා නම් අපි කියන මේක සයිඩ් වේ ට්‍රෙන්ඩ් එකක් කියලා. එතකොට මම මෙන්න මෙතෙන්දී ලකුණු කරගත්ත විදිහට මේ පවතිලා තියෙන්නේ ඉහළට පහළට කියපු අවස්ථා ටික. රයිට්. එතකොට මම ඔයාලට කලින් කතා කරා මාකට් එක ඉහළ පහළ යන අවස්ථාවලදී තමයි අපි ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද එහෙම නැත්නම් මාකට් එක පහළට අප් ට්‍රෙන්ඩ් ඉහළට යන අවස්ථාවක් නම් ඒක අප් ට්‍රෙන්ඩ් එකක්ද මාකට් ප්‍රයිස් එක පහළට යන අවස්ථාවක් නම් ඒක ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද කියලා අඳුර ගන්නවා කියන්නේ. නමුත් ඔයාලට පේනවා ඇති මේ හැම ඉහළට ගියපු අවස්ථාවකදීම අනිවාර්යෙන් මිල කොටසක් පහළට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කොටසක් මිල ඉහළට ගිහිල්ලා පහළට එනවා වගේම පහළට ආපු අවස්ථාවේදී ආයෙ වතාවක් මිල ඉහළට ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ ඉහළ පහළ කියන එක අප් ට්‍රෙන්ඩ් එකකත් සිදු වෙනවා. ඒ වගේම ඩවුන් ට්‍රෙන්ඩ් එකකදීත් මෙන්න මේ විදියට මාකට් ප්‍රයිස් එක ඉහළට පහළට කියන සිදුවීම් ටික සිද්ධ වෙනවා. එතකොට ට්‍රෙන්ඩ් එක කියන කොටස ඇතුළේදී
මෙන්න මේ මිල ඉහළට ගමන් කිරීම සහ මිල පහළට ගමන් කිරීම කියන එක පොදුවේ සිද්ධ වෙන දෙයක්. එතකොට මේ ඉහළ පහළ යෑම ඇතුළෙන් අපි හරියට අඳුර ගන්න ඕන මේ පවතින අප් ට්‍රෙන්ඩ් එකක්ද මේ තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද කියන එක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න ඕන. රයිට්. මෙන්න මේක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් මාකට් එකේ දැනට නිර්මාණය වෙලා තියෙන ප්‍රයිසස්. රයිට්. එතකොට මාකට් එකේ ප්‍රයිසස් ගත්තට පස්සේදී මම ඔයාලත් එක්ක මේ ලයින් chart එකකින් මුලින් කතා කරලා ඉන්නම්. මෙන්න මේ මාකට් එකේ ප්‍රයිසස් බැලුවට පස්සේදී මාකට් ප්‍රයිස් එක අපිට පේන්න තියෙන ප්‍රධානම ප්‍රයිස් වර්ග දෙකක් තමයි ළමයි අපිට පේන්න තියෙන්නේ. හරිද? අපිට එතකොට මාකට් එකේ ප්‍රධාන ප්‍රයිස් දෙකක් පේන්න තියෙනවා. එකක් තමයි මෙන්න මේ මිල පහළට ආපු අවස්ථාව. අනික තමයි මෙන්න මේ මාකට් ප්‍රයිස් එක ඉහළට ආපු අවස්ථාව. එතකොට මෙන්න මේ පහළ අවස්ථාවේදී අපි මිල පහළ අගයකට කියනවා ලෝ ප්‍රයිස් එකක්. මිල ඉහළ අගයකට කියනවා මාකට් එකේ හයි ප්‍රයිස් එකක්. එතකොට මෙන්න මේ ආකාරයට අප් ට්‍රෙන්ඩ් එකේදීත් හයි ප්‍රයිස් ලෝ ප්‍රයිස් හැදෙනවා. හරිද? ඒ වගේම ඩවුන් ට්‍රෙන්ඩ් එකේදීත් මාකට් එකේ ලෝ ප්‍රයිස් සහ හයි ප්‍රයිස් කියන දේවල් ටික නිර්මාණය වෙනවා. හරිද? මේ විදිහට දිගින් දිගටම ලෝ ප්‍රයිස් සහ හයි ප්‍රයිස් කියන එක හැම ට්‍රෙන්ඩ් එකකටම අදාළව නිර්මාණය වෙනවා. මම එතකොට මේ වෙලාවේ සයිඩ් වේ කියන එක උපකල්පනයට ගන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මේ ඩවුන් ට්‍රෙන්ඩ් එක සහ අප් ට්‍රෙන්ඩ් එක කියන අවස්ථා දෙකීම මිල ඉහළ අවස්ථා සහ මිල පහළ අවස්ථා කියන සිදුවීම් දෙකම ඔයාලට බලා ගන්න පුළුවන් පේන්න තියෙනවා. හරිද? නමුත් මෙන්න මේ අප් ට්‍රෙන්ඩ් ඩවුන් ට්‍රෙන්ඩ් කියන එක අපි නිවැරදිව අඳුර ගන්න ඕන. ඉහළ පහළ කියන සිදුවීම් දෙකම සිදු වෙලා තිබුණාට මේ ඉහළට පහළට යන ගමන් මාකට් එක අප් ට්‍රෙන්ඩ් එකකට යනවද? ඉහළට පහළට යන ගමන් මාකට් එක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට යනවාද කියන එක හරියටම අයිඩෙන්ටිෆයි කරන්න ඕනේ. රයිට්. මෙන්න මේ නිවැරදි දිශාව හඳුනා ගන්න එක මගින් අපිට පුළුවන් අනාගතයේදී වෙළඳපොළ මිල කොහෙට යන්න පුළුවන්ද කියන එක හරියටම පැහැදිලිව කියන්න. එතකොට මාකට් ප්‍රයිස් එක අපිට ලෝ ප්‍රයිස් ටික සහ හයි ප්‍රයිස් ටික අපිට මාකට් එක ඇතුලේ බලා ගන්න පුළුවන් ලෙවල්ස් වලින් අපි ලකුණු කරගන්න. එහෙනම් අපිට බලා ගන්න පුළුවන් දේවල් තමයි ලෝ ප්‍රයිස්, හයි ප්‍රයිස්. එහෙනම් මෙන්න මේ දේවල් ටික ලකුණු කරගත්තට පස්සේදී අපි බලමු අප් ට්‍රෙන්ඩ් එකක් වෙන්න නම් මිල ඉහළට ගිහිල්ලා තියෙනවා. රයිට්. එහෙනම් මෙන්න මෙතනින් ආරම්භ වෙච්ච ප්‍රයිස් එක මෙන්න මේ දක්වා මෙතන ඉහළ ගිහිල්ලා තමයි තියෙන්නේ. රයිට්. මෙන්න මේ දක්වා මාකට් ප්‍රයිස් එක ඉහළට ගිහිල්ලා තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහටම මෙන්න මේ විදිහට එනම් මාකට් එකේ ට්‍රෙන්ඩ් ඒව දෙකක් තුලම මාකට් එකේ පහළ අවස්ථාවේ සිට ඉහළ අවස්ථාව බැලුවට පස්සේදී මිල ඉහළට වැඩි වෙලා තියෙනවා. වර්තමානයේ තත්ත්වය එනකොට ඒ කියන්නේ වර්තමානයේ කියලා කියන්නේ දැනට මාකට් එක තියෙන තැන නම් මාකට් එක දැනට තියෙන මේ අවස්ථාවේ මේ වෙනකොට වෙළඳපොළ මිල ඉහළට ගිහිල්ලා තියෙනවා. මේක ඉහළට ගිහිල්ලා තියෙනවා නම් අපිට මෙන්න මේ වගේ අවස්ථාවක් හඳුනා ගන්න පුළුවන් මාකට් එකේ අප් ට්‍රෙන්ඩ් එකක් පවතින අවස්ථාවකදී. කියන්නේ 1,04,000 ඉඳලා 1.35 වෙනකම් මිල ඉහළ ගිහිල්ලා. එහෙනම් මෙන්න මේ අවස්ථාවට අපිට අප් ට්‍රෙන්ඩ් එකක් කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. හරිද? ඒ වගේම මෙන්න මේ වගේ අවස්ථාවක් තියෙනවා මෙතෙන්දි මිල පහළට ඉහළ අගයක් තියෙනවා. ලයිව් මාකට් එක දැනට පවතින්නේ මෙන්න මේ තැන කියලා අපි උපකල්පනය කරමුකෝ. එහෙම වුණොත් වෙළඳපොළ මිල මෙන්න මේ අවස්ථාවේ මේ ඉහළ අවස්ථාවේ සිට මෙන්න මේ දක්වා මිල පහළට පැමිණීමක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙන්න මේ මිල ඉහළ අවස්ථාවේ සිට පහළ අවස්ථාවට එනකොට මිල අඩු වෙලා. එහෙනම් අපි මෙන්න මේකට කියනවා වෙළඳපොළ මිල දිගින් දිගටම පහළ යෑම. මෙතෙන්දි වෙළඳපොළ මිල දිගින් දිගටම ඉහළ යෑම. එහෙනම් මෙන්න මේ එක වගේ දේවල් ටිකක් දිගින් දිගටම සිද්ධ වෙනවා අපි කෝ ට්‍රෙන්ඩ් එකක්. එහෙනම් මෙන්න මේක දිගින් දිගටම මිල ඉහළ යෑමක් සිද්ධ වෙලා. එහෙනම් මේක අප් ට්‍රෙන්ඩ් එකක්. මේකේ තියෙන දිගින් දිගටම පහළ යෑමක්. එහෙනම් මේකට කියනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. හරිද? මෙන්න මේ විදිහට අප් ට්‍රෙන්ඩ් එකක් සහ ඩවුන් ට්‍රෙන්ඩ් එකක් අපිට හරියටම ලයිව් මාකට් එකක් ඇතුලේ තෝරගන්න නම් ඔයාලට පුළුවන් මාකට් එක ඇතුලේ නිර්මාණය වෙලා තියෙන හයි ප්‍රයිසස් ටික සහ මාකට් එක ඇතුලේ නිර්මාණය වෙලා තියෙන ලෝ ප්‍රයිස් ටික සංසන්දනය කරලා බලන්න. එතකොට ඔයාලට තීරණයක් ගන්න පුළුවන් මේ පවතින අප් ට්‍රෙන්ඩ් එකක්ද මේ පවතින ඩවුන් ට්‍රෙන්ඩ් එකක්ද කියලා. රයිට්. එහෙනම් මේ හයි එකකට හයි එකක් ඉහළට ඇවිල්ලා තියෙනවා. අපි එහෙනම් මේ ඉහළට ගිහපු හයි ඒවට කියනවා ළමයි හයි ඒව කියලා. රයිට්. එතකොට එකකට එකක් උඩට ඇවිල්ලා තියෙනවා නම් ටේක් කරන් අපි ඒවට කියනවා හයි ඒවා ලෝ ඒවත් එකකට එකක් ඉහළට ගිහිල්ලා. රයිට්. එහෙනම් අපි මෙන්න මේ ඉහළට ආපු ලෝ ඒවට කියනවා හය ලෝ ඒව කියලා. රයිට්. එහෙනම් මාකට් එකේ 6 හයිස් සහ 6 ලෝස් තියෙනවා නම් අපි අන්න ඒ වගේ ට්‍රෙන්ඩ් වලට කියනවා අප් ට්‍රෙන්ඩ් එකක් කියලා. රයිට්. එතකොට ඒ වගේම ඩවුන් ට්‍රෙන්ඩ් එකක් අපිට අඳුර ගන්න පුළුවන් හම් වෙලා තියෙන හයි ප්‍රයිස් ටික සහ අපිට හොයා ගන්න පුළුවන් වුණ ලෝ ප්‍රයිස් ටික සංසන්දනය කරලා බැලුවට පස්සේදී සංසන්දනය කරන තුලින් මාකට් එකේ ලෝ ප්‍රයිස් ටික එකට එකක් පහළට ගිහිල්ලා නැහැ. රයිට්. මේ ලෝ එකට වඩා පහළින් තමයි අලුතෙන් ලෝ එක හැදෙන්නේ. අපි මේ වගේ ලෝ වලට කියනවා ලෝ ඒවා.
එහෙනම් එකට එකක් පහළට ආපු තවත් ලෝ එකක් තියෙනවා. අපි ඒකටත් කියනවා ලෝ එකක්. ඒ වගේම හයි එකකට හයි එකක් පහළට ආව නම් අපි කියනවා ඒවට ලොව හයි ඒව කියලා. එහෙනම් වෙළඳපොළක් ඇතුලේ මෙන්න මේ විදිහට ලෝව හයි සහ ලෝව ලෝස් වලට බලා ගන්න පුළුවන් නම් අපි ඒ වගේ ඒවට කියනවා ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. හයර් හයිස් සහ හයර් ලෝස් බලා ගන්න පුළුවන් නම් අපි ඒවට කියනවා අප් ට්‍රෙන්ඩ් එකක්. රයිට්. මෙන්න මේ විදිහට තමයි එහෙනම් වෙළඳපොළක් ඇතුලේ ඔයාලට අප් ට්‍රෙන්ඩ් එක සහ ඩවුන් ට්‍රෙන්ඩ් එක කියන එක සරලවම හොයාගන්න තියෙනවා. රයිට්. අපි මේක ලයිව් මාකට් එකට පොඩ්ඩක් ඇප්ලයි කරලා බලමු. ලයිව් මාකට් එක දිහාවට ආවට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් අපි අර කලින් දැක්කා වගේම ලෝ ප්‍රයිස් හයි ප්‍රයිස් තියෙනවා. රයිට්. මෙතන හයි එකක් තියෙනවා. මෙතන ලෝ එකක්. සෝරි. මෙතන ලෝ එකක් තියෙනවා. මෙතන හයි එකක් තියෙනවා. අපෝ මෙතනින් තවත් ලෝ එකක් තියෙනවා. තවත් ලෝ එකක් හයි එකක් මෙතන තියෙනවා. ඊළඟ ලෝ එක මේ පහළ තැන තියෙනවා. රයිට්. මෙන්න මේ කොටස දැක්කට පස්සේදී හයි එකකට හයි එකක් ඉහළට ගිහිල්ලා. අපි එහෙනම් ඒවට ගන්නවා හයර් හයි කියලා. ඒ වගේම ලෝ එකකට ලෝ එකක් කියලාට ඇවිල්ලා තියෙනවා. එහෙනම් අපි ඒවට කියනවා higher low ඒව කියලා. right මෙන්න මේ විදිහට මාකට් එකේ නම් ඔයාලට higher lows සහ higher highs බලා ගන්න පුළුවන් නම් අපි අර කලින් කතා කරා වගේම මාකට් ප්‍රයිස් එකේ නම් දිගින් දිගටම මිල ඉහළ යෑමක් ඔයාලට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් මේ අවස්ථාව ඇතුළත. එතකොට අපිට කියන්න පුළුවන් මේ පවතින අප් ට්‍රෙන්ඩ් එකක්. එහෙනම් අනාගතයේදීත් මිල ඉහළ යන්න පුළුවන් කියලා. right එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි මාකට් එකක ස්ට්‍රක්චර් එක හරියටම අයිඩෙන්ටිෆයි කරගන්න ළමයි. මම හිතනවා ඔයාලට මේකෙන් වැඩක් ගන්න පුළුවන් මේ කියලා. ඔයාලට මොනවා හරි නොපැහැදිලි අපැහැදිලි තැනක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අදට අපි වීඩියෝ එක අවසන් කරනවා. නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් හැමෝටම සුබ දවසක්.